චක්ඛුනා සංවේරෝ සාධු සාධු සෝතේන සංවේරෝ ගානේන සංවේරෝ සාධු සාධු ජීවහාය සංවේරෝ. ඇසෙන් සංවර වීම යහපත්ය. කනෙන් සංවර වීම යහපත්ය. නැහෙන් සංවර වීම යහපත්ය. දිවෙන් සංවර වීමද යහපත් වන්නේය. කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංහුතෝ භික්ඛු සබ්බේ දුක්ඛා පමුච්චති. කයෙන් සංවර වීම යහපත්ය. වචනයෙන් සංවර වීම යහපත්ය. සිතෙන් සංවර වීම යහපත්ය. හැම තැනෙම සංවර වීම යහපත්ය. හැම තැනෙහි සංවර වූ ඒ සංවරකම රැකී භික්ෂුව සියලු දුකින් මිදී. හත්ථ සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමෝ අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සන්තුසිතෝ තමාහු භික්ඛුං. අතේ තැම්පත්කම ඇති, පයේ තැම්පත්කම ඇති, වචනේ තැම්පත්කම ඇති, හැම අතින්ම තැම්පත්කම ඇති, කමඨහන් වැඩුමෙහි ඇලුණු, සමාධියෙහි පිහිටි, තමන් ලත් මාර්ග ඵලයෙන් තනිව සතුටු වූ යමෙක් වේද, ඔහුට භික්ෂුව යයි කියනු ලැබේ. යෝ මුක සංයතෝ භික්ඛු මත්ත භානි අනුද්ධතෝ අත්තං ධම්මං ච දීපේති මధుරං තස්ස භාසිතං. යම් භික්ෂුවක් කට තැන්පත් කරගත්තේද, පමණ දැන කතා කරයිද, සංසුන් සිත් ඇත්තේද, අර්ථයෙන් ධර්මයෙන් මනාව ප්‍රකාශ කරයිද, ඔහුගේ වචනය කතා විලාසය මිහිරි වේ. ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මාන පරිහායති. ධර්මයේ වාස බවන කොට ඇති සමත විදර්ශනා ධර්මයේ ඇලුණු, ධර්මයෙන්ම නැවත නැවත මෙනෙහි කරන, ධර්මයම සිහි කරන භික්ෂුව සද්ධර්මයේ නොපිරිහි. සලාභං නාති මඤ්ඤේ නාඤ්ඤේ සංපිහයං චරේ අඤ්ඤේ සංපිහයං භික්ඛු සමාධින් නාධිගත්
තමා ලක් ප්‍රත්‍ය ලාභය සුළු වුවා. එයට අවමන් නොකළ යුතුය. එසේම අනුන්ට ලැබෙන ලාභය ගැන ආශා කරමින් නොහැසිරිය යුතුය. අනුන්ගේ ලාභයට ආශා කරන භික්ෂුව චිත්ත සමාධියට නොපැමිණේ. අප්පලාභෝ පිච්චේ භික්ඛු සලාභං නාති මඤ්ඤති තං වේදේවා පසංසන්ති සුද්ධා ජීවින් අතං විතං. යම් භික්ෂුවක් තමා ලබන දෙය සුළු වුවත් එයට අවමන් නොකරයි. පිරිසිදු ජීවිකාවක් ඇති කුසීත නොවූ ඒ භික්ෂුවට ඒ කාන්තේන දෙවියෝ පසසස. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ථි මමායිතං අසතාච න සෝචති සවේ භික්ඛූති උච්චති. යම් භික්ෂුවකට නාම රූප දෙකෙහි මමය මාගේය යන හැඟීමක් මුළුමනින්ම නැද්ද? ඒ නාම රූප නැති වූ කල්හි ශෝක කිරීමකුත් නැද්ද? හේ ඒ කාන්තේන්ම නියම භික්ෂුවකැයි කියනු ලැබේ. මෙත්තා විහාරියෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං. මෛත්‍රී විහරණයෙන් යුත් යම් භික්ෂුවක් බුදු සසුනේහි පැහැදුනේද? හේ සංස්කාරයන්ගේ සංසිඳීමේයයි කියන උතුම් නිවන් සැපයට පැමිණේ. සිංච භික්ඛු ඉමං නාවං සිතාතේ ලහු මෙස්සති චෙත්වාරාගං ච දෝසං ච තතෝ නිබ්බාන මේසි. මහණෙනි, මේ ශරීර නැවේ පිරී තිබෙන මිත්‍යා විතර්ක නැමැති ජලය ඉවත් කරලා එසේ ඉවත් කිරීමෙන් නැව සැහැල්ලු වී ඔබගේ නිවන් පුරයට යන ගමන ඉතා ලෙහෙසි වේ. ඒ හේයි ඔබගේ නැව බැඳ නවතා තිබෙන රාග ද්වේෂ නැමැති බැමිද කඩා දමා නිවන් පුරයට යන්න. පංච චින්දේ පංච ජහේ පංච චුත්තරී භාවයේ පංච සංඝාති ගෝභික්ඛු ඕඝතින්නෝති උච්චති. සක්කාය දිට්ඨිය ආදී කොට ඇති සංයෝජන පස සිඳිලිය යුතුය. රූප රාග ආදී සංයෝජන පස දුරු කළ යුතුය. එසේ කොට ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය පස දියුණු කළ යුතුය. රාග ආදී අංග පස ඉක්ම වූ භික්ෂුව සංසාරය නැමැති මහා වතුරෙන් ගොඩ වූ එකයි කියත හැකිය.
ජාය භික්ඛු මාච පමාදෝ මාතේ කාම ගුනේ භමස්සු චිත්තං මාලෝහ ගුලංගිලි පමත්තෝ මාකන්දි දුක්ඛ මිදන්ති ඩයිහ මානු මහණෙනි ධ්‍යාන වඩන්න පමා නොවන්න ඔබගේ සිත කාමයේහි නොයොදවන්න පමා වී අපායෙහි ලෝහ ගුලි නොගිලි මේ දුක යයි කියමින් නොහඬන්න නත්ති ධානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතු යම් හි ජානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ ප්‍රඥාව නැත්තාහට ධානයක් නැත ධානයක් නැත්තාහට ප්‍රඥාව නැත යමකු තුල ධානයක් ප්‍රඥාවක් ඇද්ද හේ ඒ කාන්තය නිවනට ළඟය ශුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්ත චිත්තස්ස භික්ඛුනෝ අමානුසී රති හෝති සම්මා ධම්මං විපස්සතු ශුඤ්ඤාගාරයකට පිවිසියා වූ සංසුන් සිත් ඇති නාම රූප ධර්මය මනාව විමසා බලන භික්ෂුවකට අමානුෂික වූ රතිය එනම් විදර්ශනාව පිළිබඳ ඇල්මක් තිබේ. යතෝ යතෝ සම්මසති khණ්ඩානං උදයබ්බයං ලබති පීති පාමොජ්ජං අමතං තං විජානතං යමෙක් යම් කලෙක ස්කන්ධයන්ගේ හටගැන්ම හා විනාශයත් ගැන නුවණින් මෙනෙහි කරයිද ඒ හැම විටම ඔහුට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වේ. එය නුවණැතියන්ට අමූර්තය වේ. තත්‍රාය මාති භවති ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ ඉන්ද්‍රිය ගුත්ති සන්තුට්ඨි පාති මොක්ඛේච සංවරෝ මිත්තේ බජස්සු කල්යාණී සුද්ධා ජීවේ අතන්දිතේ මේ ශාසනයෙහි බුද්ධිමත් භික්ෂුවට සීලය සෙසු සියල්ලට වඩා මුල් කරුණ වේ. ඉන්ද්‍රිය සංවරය ආජීවයෙහි පිරිසිදුකම හා ප්‍රාතිමෝක්ෂ සංවරය ඒ සීලයෙහි ප්‍රධාන ලක්ෂණයයි. එබඳු සීල ලක්ෂණයන්ගෙන් යුත් පිරිසිදු ආජීවය ඇති කුසීත නො යහපත් මිතුරන් නිතර ඇසුරු කළ යුතුය. පටිසන්ධාරේ උත්‍යස්ස ආචාර කුසලෝසියා තතෝ පාමොජ්ජ බහුලෝ දුක්ඛසන්තං
කරිස්සසි මනා පිළිසඳරින් යුක්ත විය යුතුය ආචාරයෙහි දක්ෂ විය යුතුය එයින් ලබන මහත් ප්‍රීතිය බහුල කොට ඇති ඔබ සියලු සසර දුක් කෙලවර කරන්නෙහිය වස්සිකාවිය පුප්පානි මද්දවානි පමුංචති එවං රාගං ච දෝසං ච විප්පමුංචේත භික්ඛවෝ මහණෙනි යම්සේ දෑසමන් වැල පරව ගිය මල් නටුවලින් මුදාලයිද එසේම ඔබ රාගයත් ද්වේෂයත් මුදා හරින්න සන්තකායෝ සන්තවාචෝ සන්තවාසුසමාහිතු වන්තලෝකාමිසෝ භික්ඛු උපසන්තෝති උච්චති ශාන්ත වූ කය ශාන්ත වූ වචනය ශාන්ත වූ සිතත් ඇති කායාදී තුන්දොරින් ඊටම තැම්පත් වූ කම්සුව දුරු කළ භික්ෂුව උපසාන්තයකැයි කියනු ලැබේ අත්තනාචෝදයත්තානං පටිමාසේ අත්තමත්තනා සෝඅත්ත ගුත්තෝ සතිමා සුඛං භික්ඛු විහාහිසි මහණෙනි තමා විසින් තමාගේ අඩුපාඩු බලා තමාට චෝදනා කරගත යුතුය තමා විසින් තමා වැඩ කරන පිළිවෙල හරිදැයි විමසා බැලිය යුතුය ඒ නුඹ තෙමේම රැකුනේ සිහියත්තේ සුවසේ වසන්නෙහිය අත්තාහි අත්තනෝනාතෝ අත්තාහි අත්තනෝගති තස්මා සංයමයත්තානං අස්සං භද්‍රං වේවානිජෝ තමාට පිහිට තමාමය තමාට පිළිසරණක් තමාමය ඒ නිසා වෙලෙන්දා හොඳ අස්වැයා රැකගන්නාක් ආත්මය තැම්පත් කමින් දියුණු කරගන්න පාමොජ්ජ බහුලෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං බලවත් ප්‍රීති ප්‍රමෝදයෙන් යුත් බුදු සසුනේහි පැහැදුණු භික්ෂුව සියලු සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ලබන සැපය නිවනට පැමිණේ යෝ හවේදහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පබාසීති අබ්භා මුත්තෝව චන්දිමා යම් භික්ෂුවක් ලදරුවන් බුදු සසුනේහි මනාව යෙදෙන ඔහු වලාකුළින් නික්මුණු කුන් සඳ මෙන් මේ ලොව බබළුවයි